සනුකටෙජ් ප්‍රෝ YouTube channel එකට. ඔන්න ඉතින් යාළුවනේ මම අද ඔයගොල්ලන්ට ගෙනල්ලා තින්නේ TikTok කරන්න ආසාවෙන් ඉන්න. ඒ වගේම TikTok කරන, YouTube කරන්න ආසාවෙන් සිටින අයට හරියන සුපිරි ගැජට් එකක් තමයි අද අන්බොක්ස් කරන්න ඇවිල්ලා තින්නේ යාළුවනේ. මේක ඇවිල්ලා තින්නේ එලින්ම ring light එකත් එක්ක stand එකක් තමයි අද අන්බොක්ස් කරන්නේ. මේකත් ඉතින් යාළුවෝ මම ගෙනාවේ දරස් එකේ. ඒකත් ඉතින් මිල අඩුවටම මං ඉතින් ගේන්නේ මිල අඩුවටමනේ යාළුවනේ. අපි ඉතින් වැඩි කතා නැතුව යන් අද අපේ unboxing and review එකට. හරි යාළුවනේ අපි ඉතින් දැන් අද අපේ unboxing වීඩියෝ එකේ ring light එකයි tripod එකයි දෙකක් තියෙනවානේ. අපි මුලින්ම මෙන්න මේ ring light එක මුලින්ම unboxing කරගෙන බලමු මේකේ කොහොමද විශේෂාංග මොනවද කියලා. මම ඉතින් මේක unpack කරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේකේ වටිනාකම. ඉතින් අපේ ring light එකයි tripod එකයි අපි මුලින්ම මෙන්න ring light එක ගැන කතා කරලා මේ යාළුවනේ. මේක හොඳට සීල් කරලා අපිට එනවා යාළුවනේ මේ අපේ ring light එක. මේක දුන්නේ මට රුපියල් 1750 යාළුවනේ. ඔයගොල්ලන්ට පේනවා නේ. 26 cm size එක තමයි යාළුවනේ මේ ring light එක. මේකේ බබල් ස්ට්‍රිප් ටික අයින් කරගෙන බලමු අපි මේක ඇතුලේ කොහොමද කියලා තත්ත්වය. මෙන්න දින යාළුවනේ අපේ ring light එක. හොඳයි නේද? මෙතන ඉතින් අපිට ring fill light කියලා තියෙනවා. ඒ වගේම අපිට ring light එකේ ෆොටෝ එකක් image එකක් දීලා තියෙනවා. ඒ වගේම මේකේ feature ටික තියෙනවා. පිටිපස්සෙත් ඒ වගේම 20 cm කියලා ගහලා තියෙනවා. ඒ වගේ පොඩි විස්තර ටිකක් තමයි දෙන්නේ. අපිට box එක ගන්න නෑ. අපිට box එක ඇතුලේ තියෙන ටිකනේ යාළුවනේ ඕනේ. අපි එහෙනම් ඉතින් box එක ඇතුලේ තියෙන මොකක්ද කියලා බලමු. box එක open කරගන්නවා මම. මෙන්න තියෙන යාළුවනේ අපේ ring light එක. ring light එක වගේම යාළුවනේ ring light එකට අපිට phone holder එකක් හම්බ වෙනවා. ඒ වගේම මේක adjustment කරන්න පුළුවන් phone holder එක සම්බන්ධ කරන පොඩි කෑල්ලක් අහු වෙනවා. ඒ වගේම හැම පැත්තටම කරවන්න පුළුවන් වෙන අපිට පොඩි කෑල්ලක් දීලා තියෙනවා. ඒ ටික තමයි අපේ ring light box එකේ තියෙන්නේ. මේ ටික පැත්තෙන් ගියාගෙන බලමු. wow ලස්සන දිනා යාළුවනේ. අපිට ඉතින් ring light එක තව කතා කරන්න තියෙන අපිට wire එක දිගට හම්බෙලා තියෙනවා. ඒ වගේම USB port එකක් තමයි තියෙන්නේ අපිට මේ ring light එකට power දෙන්න. ඒ වගේම මේකට switch 4ක් ඇවිල්ලා තියෙනවා. මම ඉතින් ඒක තව ටිකකින් ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි ඉතින් අපේ අනිත් tripod එක unboxing කරගෙනම බලමු යාළුවනේ. යාළුවනේ cardboard box එක තමයි යාළුවනේ අපේ tripod එක එන්නේ. අපි tripod එක එළියට අරගමු. හොඳ බරක් තියෙනවා යාළුවනේ මේ tripod එක ගන්න. wow තමන්ගොත් යාළුවනේ මේ හතර අහුවෙන සුපිරිම හයියක් තමයි ඉතින් මේ හොඳ බරක් වගේම සුපිරියටම තියෙනවා. මම අර කලින් රිවිව් දීලා තියෙනවා යාළුවනේ ඊට පස්සේ මම tripod එකක් order කළා. ඒක එක බැලුවොත් එහෙම මේක ඇවිල්ලා 100%ම සුපිරි යාළුවනේ. යාළුවන දිගට අපිට tripod එක හම්බ වෙනවා. අපි එන ඉතින් මේ ටික ගැන කතා කරමු යාළුවනේ. ඔන්න තියෙන යාළුවනේ අපේ අද unbox කරපු අපේ බඩු ඔක්කොම මෙන්න තියෙන ring light එක, ඒ වගේම ring light එකට හම්බෙච්ච අපිට phone holder එක, ඒ වගේම අපිට ඕන තැනට ස් කරන්න පුළුවන් කෑල්ල, ඒ වගේම මේ කෑල්ල, ඒ වගේම අපේ tripod එක. ඔය ටික තමයි යාළුවනේ අද ඉතින් මම unbox කරේ. අපි ඉතින් මේ ring light එක කොහොමද වැඩ කරන්නේ කියලා බලමු. මම මේ ටික ඔක්කොම දිග අරගෙන
ඔක්කොම තියලා පෙන්නන්නම් ඕගොල්ලොන්ට මේකේ කොහොමද උස ඒ වගේම මේකේ එළිය කොහොමද කොල්ලිය කොහොමද ඒ ඔක්කොම විස්තර අපි දැන් ඉස්සරහට බලමු. වෙන්න දිනානේ මම සෙට් කරගත්තාන් පස්සේ තියෙන ලුක් එක අර සුපිරිම ලුක් එකක් තමයි තියෙන්නේ. මෙන්න මෙතන තමයි යාළුවනේ කන්ට්‍රෝල් යුනිට් එක තියෙන්නේ. මම දැන් පවර් දීලා තියෙන්නේ. ඕගොල්ලන්ට පේන විදිහේ ලයිට් එක දැන් පාටක් පත්තු වෙන්නේ. ඒ පාට වෙනස් කරන්න පුළුවන් යාළුවනේ මම මුලින් ඉඳන් කතා කරන්න. මෙතන තියෙන ඔන් ඔෆ් ස්විච් එක මේක එකපාරට ටච් කරපුවම ඔෆ් වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. ආයි තව පාරක් ඔන් කරපු ගමන් මේක ඔන් වෙනවා. ඒ වගේම මෙන්න මේකෙන් අපිට එළිය අඩු වැඩි කරගන්න පුළුවන්. බටන් එක එක අඩු කරාම මේක අඩු වෙනවා. ඒ වගේම යාළුවනේ මෙතන උඩ ධන ලකුණක් තියෙනවා. ඒක එබ්බුවම යාළුවනේ මේක එළිය වැඩි වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. ඒ ටික තමයි ඒකෙන් තියෙන්නේ. මෙන්න මෙතන ධන ලකුණ වල යටින් තියෙන ස්විච් එකේ බටන් එකේ තමයි යාළුවනේ මේක කලර්ස් මාරු කරන්නේ. ඔයගොල්ලන්ට පේනද සුදු පාට ලා පාටක්පත් වෙනවා ආයි කහ පාට ඒ ටික තමයි ඉතින් යාළුවනේ මෙන්න මේ කන්ට්‍රෝල් යුනිට් එකෙන් තමයි ඒක මෙව වෙන්නේ. වයර්ලස් සාමාන්‍ය යාළුවනේ මීටර එකමාරක් විතර උසට දිගට තියෙනවා. මේක උස ගත්තොත් යාළුවනේ මේ අඩුම උස තමයි මේක. මේක තව ගොඩාක් දික් කරන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට දික් කරලා පෙන්නන්නම් යාළුවනේ. ඊට කලින් ඉතින් මෙන්න මෙතන තමයි යාළුවනේ. මෙන්න මේක උස් කරනකොට මෙන්න මේක වමට කරගල අඩු කරලා තමයි මේක උස්සන්න පාත් කරන්න ඕනේ. ඊට පස්සේ මේක තද කරගත්තාම හරි යාළුවනේ. ආයි මෙතනක් තියෙනවා ඉතින් උස්සන්න බාර් දෙක. ඒ වගේම උඩත් මෙතන ලයිට් එක පාලනය කරන්න පුළුවන් වෙන්න ඕන තරම් කරගන්න පුළුවන් වෙන්න තියෙනවා යාළුවනේ. උසත් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේන දේ යාළුවනේ මේක ආයි සුපිරිම උසක් තියෙන යාළුවනේ. වාහලේ ගාවට මුස තියෙන යාළුවනේ මේ රින් ලයිට් එක. ආයි පට්ටම උසක් තියෙන්නේ. ඒ උස ඉදින් පාලනය කරගන්න මෙන්න මේ වගේ හොඳ සවි ශක්තිමත් ලෙස තමයි මේක නිපදවලා තියෙන්නේ. මොනවා වුණත් යාළුවනේ රුපියල් 1700 මේක නිකන් උඩින්ම ලාභයි. මේක උපරිම ඉස්සුවොත් යාළුවනේ මේක පොඩ්ඩක් මදි වෙනවා කේබල් එක. ඒ ඉන්න පිටරින් උස කරලා පාවිච්චි කරන්නේ නැහැ නේද? අවුලක් නැහැ ඉතින් යාළුවනේ. ඔයගොල්ලන්ට වෙන්නේ ආයි සුපිරිම උසක් තියෙනවා. ආලේ ගාවට මුසයි යාළුවනේ මේක ඉතින් තවත් අපිට ඕන මෙන්න මේක තව පාත් කරොත් අපිට තවත් උස ගන්න හැකි. වැඩි පාත් කරේ නැහැ ඉතින් යාළුවනේ. අවුලක් නැහැ ඉතින්. Welcome to my party, we're just getting started. A life is a dream or a nightmare scarring. Hand me a drink cause I think I'm going all in. Get me a shrink. හරි යාළුවනේ ඉතින් කොහොමද ඉතින් වීඩියෝ එක? වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා පාලින් කමෙන්ට් එකක් දාලා යන්න යාළුවනේ. අද ඉතින් වීඩියෝ එක මෙතනින් ඉවරයි. වීඩියෝ එක ඉතින් බලලා ඉවරයි නම් යාළුවන්ටත් අනිවාර්යෙන් ෂෙයා කරන්න වීඩියෝ එක හොඳ නම්. ඒ වගේම ඉතින් සනකොඩස් බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පහළ තියෙන රතු පාට subscribe button එක click කරගෙනම යන්න යාළුවනේ. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක්.